මෙලෝ විතරක් හිතන කෙනාට ඕනම පවක් කරන්න පුළුවන්. ඉන්න කාලේ ජොලියෙන් හිටපල්ලා. අපි සතුටෙන් ඉන්න ඕන මිනිස්සු කියලා පරලොවක් විශ්වාස කරන කෙනෙකුට ඒ සතුට විඳින්න යද්දී යාට සත්තු මරන්න බෑ. එයාට හිතෙනවා මට මේ පාපේ එයි. ඒ සතුට මේ ජීවිතේ සතුට විඳින්න යද්දී යාට හොරගම් කරන්න බෑ. එයාට හිතෙනවා මේ පාපේ එයි. ඒ සතුට විඳින්න යද්දී එයාට අනුන්ගේ පවුල් කඩන්න බෑ. මේ පාපේ මට එයි. සතුට හොයාගෙන යද්දී බොරු කියන්න බෑ. මේ පාපේ මට එයි. සතුට සොයාගෙන යද්දී සුරා මේරේ පානය කරන්න බෑ. මේ පාපේ මට එයි. අන්න යා අර මෙලොව ගැන හිතන කෙනාට වඩා මෙලොවයි පරලොවයි දෙකම ගැන හිතන කෙනාගේ ජීවිතේ දැක්ම ආකල්ප වෙනස්. ජීවිතේට මෝන දෙන විදිය වෙනස්. ඒ අය අතරිනොත් තව සංසාරය ගැන ඉගෙන ගන්නවා. අපි මේ සංසාරේ හැඬු කඳුලෙන් ආපු අය. මව නොවිච්ච කෙනෙක් නෑ, පියා නොවිච්ච කෙනෙක් නෑ, දුව නොවිච්ච කෙනෙක් නෑ, පුතා නොවිච්ච කෙනෙක් නෑ. ගම් වතුරට කෝටි වාර ගණන් අහුවෙලා තියෙනවා. මේ විඳින දුක් අපිත් විඳලා තියෙනවා කියලා දැන් සංසාරය ගැනම නැවත නැවත හිතන කල්පනා කරන කෙනා ආයෙමත් මේ සංසාර දුකේට අපි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනේ මේකෙන් නිදහස් වීමක් නැද්ද කියලා අර අපාය දිව්‍ය ලෝකේ ගැන විතරක් හිතන කෙනාටත් වඩා සංසාරේ ගැන හිතන කෙනාගේ ආකල්ප වෙනස්. එයා තීරණ ගන්න විදිය වෙනස්. ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය වෙනස්. බුදුරජාණන් වහන්සේ දැක්ම කියන එක ආත්මයක් නෙවෙයි. ආත්ම ගණනාවක් නෙවෙයි. මේ අනන්ත සක්වලටත් එහා බුදුරජාණන් වහන්සේගේ දැක්ම වැඩි. ඒ නිසා බුදු හිතේ කිසිම කම්පනයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තාදී අකම්පිතයි. ඒ බුදුරජාණන් වහන්සේ තාදී උනේ අටලෝ දහමින් කම්පා නොවන ශාස්ත්‍රුන් වහන්සේ නමක් උනේ ඒ බුදුරජාණන් වහන්සේගේ තුල තිබ්බ ඇස නිසා, දැක්ම නිසා.